හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මේ මැයි මාසේ 21 වෙනිදා මගේ ආදරණීය සුද්දගේ උපන්දිනය දවස. ඉතින් අද උදේම හැම අවුරුද්දකම එයාගේ උපන්දිනය දවසට දිනදාගත්තු පේරුදානයත් අරගෙන අපි අපේ පන්සලට ගියා. මගේ සුද්දගේ අම්මට ඒ කියන්නේ මගේ ආදරණීය නැන්දම්මට මේ වෙලාවෙත් මම පින් දෙනවා මේ වගේ ආදරණීය ගුණ යහපත් පුතෙක් දායාද කළාට. ඒ වගේම අපේ ආදරය විවාහයක් දක්වා ගෙනියන්න එයාගේ ආශිර්වාදය අපි දෙන්න වෙනුවෙන් දුන්නට. අපි දෙන්නගේ විවාහ සංවත්සරය තිබුණ මේ මැයි 19 වෙනිදා. ඉතින් මේ මැයි 21 වෙනිදාට එයාගේ උපන්දිනය දවසටම තමයි මං එයාගේ බිරිඳ වෙලා මේ ගෙදරට මුලින්ම ආවේ. දැන් ඉතින් අපේ ආදරණීය පෞල් ජීවිතයටත් අවුරුදු 3ක්. ඉතින් මං එයා එක්ක උපන්දිනය සමරපු කලින් අවුරුදු දෙකේම කේක් කැපුවා, පාටි දැම්මා, එයා එක්ක ඇවිදින්න ගියා. ඉතින් මේ සැරේ මට හිතුණා එයාව පුංචි දෙයකින් සර්ප්‍රයිස් කරන්න. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මං එදා එයා වෙනුවෙන් මොනවද කළේ කියලා බලන්න. ඉතින් මේ හදන්නේ එයාගේ බර්ත්ඩේ කේක් එක. ඉතින් බර්ත්ඩේ බෝයිම තමයි අයිසින් ලේ එක දාලා දුන්නේ. පොටි බාස් කෙනෙක් පොටි අදිනවා වගේ. හැබැයි ඉතින් හරි ලස්සනට ඒ වැඩේ කරලා දුන්නා. මේ සැරේ කේක් එක අපේ දිල්කි අක්කා තමයි හදලා දුන්නේ. හරිම ලස්සනයි, හරිම රසයි. Thank you දිල්කි අක්කේ, ආදරෙයි. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි යුද්ධය තිබුණේ. මෙතන ඉඳන් හැම වැඩක්ම වුණේ මගේ සුද්දට හොරෙන්. මට ඕනි වුණා මේ සැරේ සර්ප්‍රයිස් එක විදිහට මල් වලින් චෛත්‍යයක් පූජා කරන්න. එයාගේ අතින්ම මගේ සුද්දගේ වයසට කැලණියේ පන්සලේ පහන් වලින් ආලෝක පූජාවක් වගේම හාමුදුරුවෝ නමක් මළුවට වඩම්මලා ආශිර්වාද කරවලා එයා අතින් පිරිකරක් පූජා කරන්න. ඉතින් බලන්නකො මෙයාගේ මූණේ තියෙන හිනාව. ඉතරේ ඉඳන් කිසි දෙයක් හදන්න බෑනේ. මෙයා දකින්නවානේ. ඉතින් මේ වැඩවලට මගේ මස්සිනා දිනේෂ් අයියා, තව නිර්මාණී අක්කා, දිල්කි අක්කා එයාලා තමයි සුද්දට හොරෙන් මං කියන හැම වැඩේම කරලා දුන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් පිං. මේ විදියට මල් වලින් හදපු චෛත්‍යයට අත ගහලා වදිද්දී ඇත්තටම හිතට ලොකු සතුටක් ආවා. ඒක කියන්න තේරෙන්නේ නැති අමුතු හැඟීමක්. ඇත්තටම මං හිතාගෙන හිටියේ එයා බයික් එකේ පන්සලට එන්න කලින් අපි අපේ වාහනෙන් ගිහින් එයා එද්දී මල් චෛත්‍යය අරන් එයා ඉස්සරහට යනවා කියලා. ඒත් අපි වාහනේ නවත්තද්දී මටත් කලින් මං වාහනෙන් බහින්නත් කලින් මගේ ඉස්සරහට එයා ආවහම අන්තිමට මමයි සර්ප්‍රයිස් උනේ. හැබැයි ඉතින් ප්ලෑන් කරපු විදිහටම අනිත් හැමදේම හරි ලස්සනට සිද්ධ වුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ මං කරපු වැඩේ ලස්සන නම් මට ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මං ගැන හැමතිස්සෙම හොයලා බලන ඕනම දෙයකදී මාත් එක්ක ළඟ ඉන්න, මං ගැන දුක් වෙන, මං ගැන සතුටු වෙන, මං ගැන තරහ යන මගේ තාත්තගෙන් පස්සේ මට වැඩිපුරම ආදරය කරන, මට හම්බුණ
ආදරණීය පිරිමි ආත්මය මාව හැමතිස්සෙම දරාගන්න මට මාවම එපා වුණු කාලේ මාව ආදරණීය ලෙස වැළඳගත්තු මන්ට ආරක්ෂාව දුන්නු ආදරණීය පිරිමියා. ඉතින් මේ වගේ දෙයක් කරලා නිදුක් නිරෝගී දීර්ඝායු පතන්න තව හේතු මට මොකටද? ඉතින් මට පුළුවන් විදිහට එයාව සතුටු කළා කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා කියලා ආයෙත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.